හායි මේ මගේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි ඇවිත් තියෙන්නේ ගාල්ලේ රියෝ මැජික් අයිස්ක්‍රීම් එකට. අද අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එක. ඉතින් එයා තමයි අපිට අයිස්ක්‍රීම් අරන් දුන්නේ. මම ඉතින් එහෙම කිව්වේ නැත්තම් ඉතින් මම යන විදියට ඔයාලා හිතාවි මම එයාලට අයිස්ක්‍රීම් අරන් දෙනවයි කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ අක්කගේ ඉතින් මූණ බ්ලර් කරේ. ඒ අක්කා මූණ පෙන්වන්න ලැජ්ජයි කියලා කිව්ව නිසා. ඔන්න ඉතින් ඇතුළට යද්දී දෙපැත්ත ලස්සන අයිස්ක්‍රීම් ටිකකුත් තියෙනවා. ඔය ඉතින් ලැජ්ජාවෙන් මූණ වහගෙන ගිය අපේ සෙට් එකේ අශිනි. කවදාවත් ලැජ්ජ වෙලා නැති ළමෙක් තමයි ලැජ්ජ වුණේ අද. ඇතුළට යද්දී ලස්සන ඉතින් ලයිට් පත්තු වෙනවා. මේ ලයිට් කන්න නෙවෙයි අපි ආවේ අයිස්ක්‍රීම් කන්න. ඔය ඉතින් පේන්නේ ඉන්නේ කවි නංගි තමයි. ඔය ඉතින් අපේ අය විසිල්ලන්න නැතුව තමයි ඉන්නේ අයිස්ක්‍රීම් ටික ගේනකම්. ඔන්න ඉතින් අයිස්ක්‍රීම් ටික කාලා ඉවර වෙන්නේත් නැහැ. කා ගන්න බැරුව තමයි ඉන්නේ කට්ටියටම. ඔය තියෙන්නේ ඉතින් මං ගත්ත අයිස්ක්‍රීම් එක. ඔයාලට ඉතින් ෆොටෝ ගහන්න ඕන නම් මේකේ ලින්ක්ස් එකකුත් තියෙනවා. මේ අයිස්ක්‍රීම් දෙක දැක්කම මට දාලා යන්න හිතුනේම නෑ. මගේ ඇස් දෙක ගියේම අයිස්ක්‍රීම් දෙකට. අන්න ඉතින් දැන් ගෙදර යන්න වෙලාවත් හරි. මම මේ වීඩියෝ එක ගත්තේ හික්කඩුවට කිට්ටුත් කළා. මං ඉතින් ගෙදර යද්දි හත ටිකක් පහු වෙලා තමයි තිබ්බේ. හොඳයි යාළුවනේ, එහෙනම් ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට ඔයාලට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්ම ගාම notification එකක් එවි. තව ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ඉතින් හැමෝටම bye.